ඔයාටත් සෙම හෙම්බිරිස්සාව කැස්ස ඒ වගේම ඇදුම හෝ වෙනත් රෙස්පිරේටරි කන්ඩිෂන් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යෙන් බලන්න ඕන වීඩියෝ එක. අපි දැන් බලමු මේ රෙස්පිරේටරි කන්ඩිෂන් හැදෙන්නේ කොහොමද කියලා. ඉතින් අපේ බාහිර පරිසරයේ තියෙන වෛරස්, බැක්ටීරියා, ඒ වගේම අසාත්මික දේවල්, ඒ කියන්නේ දූවිලි, මකුළු දැල්, මල් පරාග, ඒ වගේ අසාත්මික දේවල්, නැත්තම් විෂ දුම ගත්තොත් අපි සිගරට් භාවිතා කරද්දී, නැත්තම් කර්මාන්තශාලා වලින් පිට වෙන දුම, වාහන දුම, ඒ වගේ දේවල් ශරීරගත වුණාම මොකද්ද මේ දේවල් වෙන්නේ? ඉතින් මේ වගේ දේවල් ශරීරගත වුණාම පෙනහැල්ල මොකද්ද කරන්නේ? පෙනහැල්ලට අවශ්‍ය වෙන මේ ආගන්තුක දේවල් ඉවත් කරන්න. ඒ ඉවත් කරන්න තමයි සෙම හදන්නේ. හැදිච්ච සෙම කොහොමද එළියට දාන්නේ? ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. ඉතින් මේ හැදිච්ච සෙම එළියට දාන්න තියෙනවා අපේ රෙස්පිරේටරි සිස්ටම් එකේ මෙකනිසම් එකක්. මේක තමයි සිලියරි මූව්මන්ට් කියන්නේ. ඉතින් මේ ආගන්තුක දැව්ව සෙමවල අලව ගන්නවා යාලා. ඉතින් අලවගෙන මේ දේවල් බාහිර පරිසරයට මුදාහරින්න ඕනේ. කොහොමද ඒක මුදාහරින්නේ? ඉතින් ශ්වසන නාලයේ තියෙනවා සිලියා කියලා පොඩි කෙඳි జాතියක්. ඉතින් ඒ කෙඳි జాතිය නිතරම මේ විදිහට නලියමින් තමයි ඉන්නේ. එතකොට මේ සෙම මේ සිලියරි මූව්මන්ට් වලින් හිමින් සැරේ උඩට ගෙනත් දෙනවා සෙම ටික. ඊට පස්සේ මේ සෙම ටච් වෙනවා අපේ උගුරේ තියෙන කොෆ් රිෆ්ලෙක්ස් එකේ. පොඩි පොයින්ට් එකක් තමයි කොෆ් රිෆ්ලෙක්ස් එක කියන්නේ. ඉතින් මේ පොයින්ට් එකේ සෙම ටච් වුණ ගමන් ඉබේම අපිට කැස්සක් එනවා. ඉතින් කැස්සෙන් තමයි අපි සෙම එළියට දාන්නේ. ඒ වගේම කැස්සෙන් නැත්තත් අපේ නාසයෙන් කටින් සෙම පිට වෙනවා. ඉතින් මේ විදිහට තමයි සෙම හදාගෙන මේ ආගන්තුක එළියට දාගන්නේ. ඉතින් අද මම කතා කරන්නේ අපි කොහොමද මේ ආගන්තුක එළියට දාන්න අපි ශරීරයට උදව් කරන්නේ. ඉතින් ඒක සඳහා තියෙනවා ස්පයිරෝමීටර් කියලා උපකරණයක්. අද මම කතා කරන්නේ මේ ස්පයිරෝමීටරය ගැන. ඉතින් මේක ඉතාමත් වටිනා අපිට ගොඩක් ප්‍රයෝජනවත් උපකරණයක්. අපි බලමු ඒ කොහොමද ඒ උපකරණය මොකද්ද මොන වගේ ඒකේ තියෙන වාසි කොහොමද ඒ ක්‍රියාත්මක කරන්න කියලා අපි දැන් බලමු.